අදම ඔයාලට අලුත් වීඩියෝ සීරිසයක් කරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ සීරිසෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Android Studio use කරගෙන මොබයිල් ඇප්ලිකේෂන් එකක් කොහොමද ඩෙවලොප් කරන්න කියලා. ඔයාලට මේ වීඩියෝ සීරීස් එක කරන්න කලින් ඔයාලට මුලින්ම Android Studio ඔයාගේ ලැප් එකට සෙටප් කරගන්න වෙනවා. ඉතින් මම වීඩියෝ එකක් කලින් අරගෙන ආවිල්ලා තියෙනවා කොහොමද Android Studio අපේ PC එකට එහෙම නැත්නම් අපේ ලැප් එකට සෙටප් කරගන්න කියලා. ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන් කිසිම අවුලක් නැතුව ඔයාගේ ලැප් එකට Android Studio සෙටප් කරගන්න. මම මේ වීඩියෝ එකේ link එක description එකේ දාන්නම්. ඔයාලට ඒක ක්ලික් කරලා ගිහිල්ලා පුළුවන් Android Studio වගේ PC එකට සෙටප් කරගන්න. මුලින්ම මම ප්‍රොජෙක්ට් එකක් හදා ගන්නවා. ඔයාලට Android Studio open කරාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. මෙතනින් ඔයා new project කියන එක ක්ලික් කරන්න ඕන. මෙතනින් select කරගන්න ඕන empty views activity කියන එක. මෙතන activity ගොඩක් තියෙනවා. අපි මෙතෙන්දී use කරන්නේ මේ empty views activity කියන එක. ඊට පස්සේ අපි මෙතනින් next කරනවා. මෙතන තමයි අපි project එකට දාලා details ටික fill කරන්න තියෙන්නේ. project එකේ name එක අපි මෙතෙන්ට දෙන්න ඕන. ඊට පස්සේ අපේ package එකේ name එක මෙතන තියෙනවා. ඊට පස්සේ අපේ project එක කොතනද save වෙන්න ඕන කියලා මෙතනින් select කරගන්න පුළුවන්. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතනින් language එක select කරන්න. ඔයාලට Kotlin පුළුවන්, එහෙම නැත්නම් Java use කරන්න පුළුවන්. මම මේ project එක කරන්න හිතන් ඉන්නේ Kotlin කියන language එකෙන්. ඉතින් මම මෙතනින් Kotlin කියන එක select කරගන්නවා. ඊට පස්සේ මේ ටික මෙහෙමම තියෙන්න දීලා මෙතනින් finish කරනවා. project එක create වෙන අදාළ environment එක හැදෙන්න ටික වෙලාවක් යනවා. හරි ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරගෙන ඉවරයි. අපිට මේ ප්‍රොජෙක්ට් එක රන් කරන්න නම් අනිවාර්යෙන් මොබයිල් එකක් මේකට කනෙක්ට් කරගන්න වෙනවා. හරිද? මම මේ මොබයිල් එක කොහොමද මේකට හදන්නේ කියලා Android Studio setup කරන වීඩියෝ එක කතා කරලා තියෙනවා. ඔයාලා ඒක බලන්න. එතකොට ඒකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. කොහොමද අපි මේකට මොබයිල් එක සෙට් කරගන්නේ කියලා. මෙතන තමයි අපේ ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එක තියෙන්නේ. මෙතනින් බලා ගන්න පුළුවන් Kotlin plus Java කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. ඒක ක්ලික් කරන් පස්සේ මෙතන තියෙනවා අපේ පළවෙනි ෆෝල්ඩර් එක com.example.test project කියලා. අපි test project කියලා දුන්නේ මෙතන නම. ඉතින් ඒක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ අපේ resources file එක මෙතන තියෙනවා. ඒකේ drawable ටික, layout ටික, ඊට පස්සේ values, XML file මේ ටික ඔක්කොම මෙතන include වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන් device manager එකට ගිහලා අපේ ගාව තියෙන device මොනවද කියලා. දැනට මගේ pixel 3 එක විතරයි තියෙන්නේ. ඒක මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන running device ටික බලා ගන්න පුළුවන් මෙතනින්. දැන් device මුකුත් run වෙන්නේ නැති හන්දා මේක මේ වගේ empty පෙන්නනවා. මොන හරි notification තියෙනවා නම් මෙතනින් ඒක බලා ගන්න පුළුවන්. මම මුලින්ම අපිට දැනට මේ load වුණ project එක run කරලා ඔයාලට පෙන්නන්න. මේක ඔයාලට එකපාර run කරන්න පුළුවන්. මෙතන තියෙනවා run button එක. එහෙම නැතුව ඔයාලට පුළුවන් mobile එක ඉස්සෙල්ලා run කරලා ඊට පස්සේ project එක run කරන්න. මම නම් සාමාන්‍යයෙන් mobile එක ඉස්සෙල්ලා run කරලා තමයි project එක run කරන්නේ. එතකොට ටිකක් ඉක්මනට run කරගන්න පුළුවන් අපේ project එක. මම මුලින් mobile එක run කරලා ඉන්නම් මෙතනින්. මෙතන device manager එකට ගියාට පස්සේ එතන තියෙනවා mobile එක start කරන්න button එක. mobile එක start වුණාම මේ වගේ stop කරන විදිහට ඒ button එක මාරු වෙනවා. ඔයාලට running device එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මේ වගේ mobile එකක් මෙතන පෙන්නනවා. ඊළඟට මම අපේ application එක run කරන්නම්. මෙතන තියෙනවා run කරන button එක. මේ click කරාන් පස්සේ අපේ application එක run වෙනවා. මේ වගේ Gradle එක load වෙනවා බලා ගන්න පුළුවන් ඔයාලට මෙතනින්. මේක complete වුණාන් පස්සේ app එක install වෙලා run වෙන්න ගන්නවා. අපේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. මොබයිල් එකට මේ වගේ ටයිම් එකක් පෙන්නනවා. අපිට මේක ක්ලෝස් කරන්න පුළුවන්. මෙතන තියෙන්නේ normal අපේ main XML එකේ තියෙන dummy text එක replace වෙලා තියෙනවා මෙතෙන්ට. මේ විදිහට තමයි අපේ ඇප්ලිකේෂන් එක run වෙන්නේ. දැනට මේක මුකුත් නැති හින්දා තමයි මෙහෙම පෙන්නන්නේ. අපි ඉස්සරහට බලමු කොහොමද මේවට content ටික දාලා ලස්සන මොබයිල් app එකක් හදාගන්න කියලා. මම දැන් මේ ඇප්ලිකේෂන් එක මෙතනින් stop කරනවා. ඔයාලට මොන හරි changes කරලා ආයි ඒ කරපු changes ටික මෙතන live update වෙන්නේ නැහැ. ඔයාලට ආයි restart හරි ස්ටොප් කරලා රන් කරන්න හරි වෙනවා. අපි කරපු changes ටික බලා ගන්න. මම මෙතනින් ස්ටොප් කරනවා. ඔයාලට app එක restart කරන්න නම් මෙතන තියෙනවා restart කරන button එක. මේකෙන් restart කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට වම් අත පැත්තේ තියෙනවා මේ වගේ icon ටික. මෙතන මේ icon ටිකෙන් පෙන්නන්නේ අපේ application එක run වෙනවද නැද්ද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තව එකක් තියෙනවා logcat කියලා. මෙන්න මේ logcat එකේ අපිට බලා ගන්න පුළුවන් මොන හරි error එකක් තියෙනවා නම් අපේ application එක run වෙන වෙලාවෙ ඉඳන් මෙතන log එකක් වදිනවා මොනවද වෙන්නේ කියලා. එතකොට අපිට සාමාන්‍යයෙන් අපි back end එකක වැඩ කරද්දී මොනවා හරි දීලා ටිකක් fetch වෙන වගේ නැති වෙලා වලදී අපිට මේ logcat එක use කරගෙන මොනවද තියෙන errors කියලා අඳුර ගන්න පුළුවන්. මම දැන් අපේ application එක මෙතනින් stop කරනවා. අපේ mobile app එකේ front end එකට, ඒ කියන්නේ UI එකට අදාළ දේවල් අපි දාන්න මෙන්න මේ resources කියන folder එක ඇතුලේ. ඊට පස්සේ මේ Kotlin plus Java කියලා තියෙන මේක ඇතුලේ තමයි අපි ගහන functions, ඒ කියන්නේ back end එක, database connection ඒ වගේ ඒවා හදන්නේ මෙන්න මේ Kotlin plus Java කියන folder එක ඇතුලේ. හරිද? මෙතන මේ drawable කියලා තියෙනවා ෆයිල් එක. මේ ෆයිල් එක ඇතුළේ අපි දාන්නේ මෙතන තියෙන drawable කියලා ෆෝල්ඩර් එකක්. මේ ෆෝල්ඩර් එක ඇතුළේ අපි දාන්නේ මොනවා හරි images වගේ තියෙනවා නම් මෙතෙන්ට දාන්න පුළුවන්. මේ වගේ
අපිට අදාළ ඉමේජස් මේකට ඉම්පෝර්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ layout කියන එකේ තමයි දාන්නේ pages ටික. දැන් මුලින්ම ලෝඩ් වෙන්නේ මෙන්න මේ hello world කියන page එක. ඒක තමයි home page එක විදිහට අපි ගන්නෙ. හරිද? activity main කියලා තියෙන එක තමයි default home page එක විදිහට වදින්නේ. අපිට ඒක ඕන නම් වෙනස් කරගන්න පුළුවන්. ලෝඩ් වෙන ස්ක්‍රීන් එක වෙනස් කරන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ අලුත් page එකක් create කරගන්න. ඔයාලට page එකක් create කරන්න පුළුවන් මෙතන මේ Kotlin plus Java කියන එක right click කරලා එතනින් new ගිහිල්ලා එතන තියෙනවා activity කියලා ටැබ් එකක්. එතනින් යන්න empty views activity කියලා. හරිද? මෙන්න මේ click කරලා මෙතන page එකේ නම දෙන්න. මේ විදිහට මම home කියලා දුන්නා. ඊට පස්සේ layout name එකත් මේ විදිහට වදිනවා. ඒක ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අර default වදින එක තමයි තියෙන්නේ. ඒක වෙනස් කරන්න නැහැ. ඊට පස්සේ මෙතනින් අපිට tick එකක් දාන්න පුළුවන්. මේක දැම්මම අර මුලින්ම load වෙන page එක home page එක විදිහට change වෙනවා. ඔයාලට මෙතනින් මේක finish කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ home කියන එකට ගිහිල්ලා මෙතනින් නිකන් text එකක් දාලා පෙන්නන්නම්. නැත්නම් ඔයාලා අඳුර ගන්න බැරි වෙන හන්ද. ඔයාලට මේ XML file එක click කරාම මෙතන තියෙනවා palette කියලා. මෙන්න මේ click කරන් පස්සේ මෙතන තියෙනවා UI create කරන්න අවශ්‍ය item ටික. හරිද? මම දැන් මෙතන නිකන් බටන් එකක් දාන්නම් මේ වගේ ඇදලා. මේක මෙහෙම තියෙන දීලා මම ආයි application එක run කරන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන change වුණා. කලින් තිබ්බ hello world කියන එක නෙමෙයි දැන් පෙන්නන්නේ. අපි දැන් අලුතෙන් හදපු home page එක විදිහට තමයි මුලින්ම පෙන්නන්නේ. ඒ වගේ අපිට පුළුවන් මුලින්ම load වෙන page එක වෙනස් කරගන්න. හරි මම දැන් මේක stop කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු මේ palette use කරගෙන කොහොමද ලස්සන UI එකක් design කරගන්නේ කියලා.